අද වීඩියෝගෙන් කතා කරන්නේ ඩයලොග් විසින් හඳුන්වා දීලා තියෙන අලුත්ම කෝල් පැකේජයක් ගැන. මේ කෝල් පැකේජයෙන් ඔයාලට මාසයක් පුරාවට ඕනෑම ජාලයකට විනාඩි 400ක් සහ ඕනෑම ජාලයකට SMS 400ක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ පැකේජයේ මිල කීයද, ඇක්ටිවේට් කරගන්නේ කොහොමද සහ මේ පැකේජයේ අනිකුත් විස්තර මොනවද කියන කාරණය මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් තාමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ පැකේජයේ මාසය කාලයකට වලංගු වෙනවා. මේ පැකේජයෙන් ඔයාලට මං කලින් කිව්වා වගේම ඕනෑම ජාලයකට විනාඩි 400ක් ඕනෑම ජාලයකට SMS 400ක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ පැකේජයේ මිල වෙන රුපියල් 298යි. දැන් අපි බලමු කොහොමද මේ පැකේජය සක්‍රිය කරගන්නේ කියලා. මේ පැකේජය සක්‍රිය කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි රුපියල් 298ක රීලෝඩ් එකක් දාන එක. රුපියල් 298ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි කොටුවයි 678යි කොටුව ඩයල් කිරීමෙන් මේ පැකේජය සක්‍රිය කර ගැනීම. දැන් අපි බලමු කොහොමද කොටුවයි 678යි කොටුව ඩයල් කරලා මේ පැකේජය සක්‍රිය කරගන්නේ කියලා. මුලින්ම ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන කොටුවයි 678යි කොටුව ඩයල් කරලා ඔයාලගේ ඩයලොග් සිම් එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදි ඔයාලට අංක දෙක යටතේ බලාගන්න පුළුවන් වෙනවා ට්‍රිපල් බ්ලාස්ටර් වොයිස් ප්ලයින්ස් කියලා. අංක දෙක ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ මෙතනදි අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදි ආය අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදිත් ආය අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදිත් අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මේ පැකේජයේ තියෙන්නේ මේ ලිස්ට් එකේ අන්තිමටම. මෙතනදිත් ඔයාලා අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 15 වෙනියට තියෙනවා මේ පැකේජය. ඉතින් ඔයාලා මෙතනදී අංක 15 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. අංක 15 ටයිප් කරලා සෙන්ඩ් කරුවායින් පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා මේ පැකේජයේ විස්තර. ඒ වගේම තමයි මෙතනදී අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරලා ඔයාලට මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පැකේජය සක්‍රිය කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන නොදන්න ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන ෂෙයා කරන්න. තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.